Hi guys, welcome back to my channel. ඉතින් ඔයාලා අද මම කතා කරන්නේ මොකක් ගැනද කියලා thumbnail එකෙන්ම දකින්න ඇති. ඉතින් අද නම් ඔයාලා මගේ වීඩියෝ එකට එකතු වෙන්නේ ආදරයෙන් පිළිගන්නවා subscribe කරලා bell icon එක click කරන්න. මේ වගේ වීඩියෝ වැඩි දුරටත් බලන්න. රජයේ රෝහලක සාමාන්‍ය දරු ප්‍රසූතිය සඳහා අම්මට බබාට අවශ්‍ය දේවල් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර රජයේ රෝහලක සාමාන්‍ය දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය දේවල් ගැන තමයි අම්මට බබාට උවමනා දේවල් සහ දැනගත යුතු දේවල් ගැන තමයි අද මම කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක මගක් බලලා ස්කිප් කරන්නේ නැතුව ඉවර වෙනතුරු බලන්න. එතකොට යම්කිසි අදහසක් ඔයාලටත් ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් අම්මට අවශ්‍ය දේවල් අපි ඉස්සෙල්ලාම කතා කරමු එකින් එක. අනිවාර්යයෙන්ම හොස්පිටල් බෑග් එකේ අපි දරු ප්‍රසූතියට හොස්පිටල් එකට යනකොට අනිවාර්යයෙන්ම අම්මගේ බෑග් එකේ උඩින්ම තියෙන්න ඕනේ ගර්භණී සටහන් පොත. ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. ඊට පස්සේ කපු චීත්ත 4ක් තියෙන්න ඕනේ. කපු චීත්ත 4 ඇතුළත් වෙන්නේ අනිවාර්යයෙන්ම සුදු චීත්තයක් ඒ අතරට තියෙන්න ඕනේ. චීත්ත ගන්නකොට අම්මලා අනිවාර්යයෙන්ම ලා පාට චීත්ත ගන්න. ඒක හේතුවක් ඇතුව කියන්නේ ගොඩක් එක්ක බ්ලඩ් පිට වෙනවා නම් වතුර යනවා නම් අන්න ඒ වගේ දේවල් දැනගන්න තමයි ලා පාට චීත්ත ගන්න කියන්නේ. ගොඩක් අම්මලා දැන් ලස්සනට තද පාට චීත්තනේ ගන්නෙ. ඉතින් එහෙම කරන්න එපා. අනිවාර්යයෙන්ම ලා පාට චීත්තම තෝරගන්න. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. බෙඩ් ජැකටුත් ඒ වගේම තමයි. සුදු බෙඩ් ජැකට් එකක් ඇතුළුව තව 3ක් තියෙන්න ඕනේ. එතකොට බෙඩ් ජැකට් 4ක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. බෙඩ් ජැකටුත් එහෙමයි. ලා පාට බෙඩ් ජැකට් ගන්නවා නම් ගොඩක් හොඳයි. ඉතින් චීත්ත බෙඩ් ජැකට් ඒ 4 සිප්ලොක් බෑග් තියෙනවානේ. සිප්ලොක් බෑග් අරගෙන සාමාන්‍ය ලොකු සයිස් සිප්ලොක් බෑග් ගන්න. ඒවා අරගෙන චීත්තයයි බෙඩ් ජැකට් එකයි ඒ වගේ එක බෑග් එකක ඇසුරුම් කරන්න. ඒ වගේ 4ක් හදාගෙන තියන්න. අනිවාර්යයෙන්ම හැම බෑග් එකකම ඔයාගේ නම, ලිපිනය, දුරකථන අංකය මේ හැමදේම සඳහන් කරලා තියන්න. පොඩි චිට්ටයක ලියලා අතෙන් දාලා තියන්න. එතකොට වැඩ කරන ඩොක්ටර්ස්ලාට නර්ස්ලාට පහසුයි. ගෙදරින් එන අයට උනත් පහසුයි ඉල්ලන දේ දෙන්න. ඒ හින්දා මතක් කරලා මේක පිළිවෙලට තියාගන්න. ඊළඟට රජයේ හොස්පිටල් එකේ අනිවාර්යයෙන්ම අපි යනකොට කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන යන්න ඕනේ. හැමෝගෙම පහසුවට හරියට තෙල් ගාලා කොණ්ඩ කරල් දෙකක් බැඳගෙන යන්න ඕනේ. ඒකට අපිට අවශ්‍යයි රිබන් පටි. රිබන් පටි තියෙන්න ඕනේ. චීත්ත හරියට ඇඳ ගන්න ඉන පටි ඒ දේවලුත් මතක් කරලාම දාගන්න. වස්ති බෝතලයක් දාගන්න ඕනේ. වස්ති බෝතලෙත් අනිවාර්යයෙන්ම මතක් කරලා දාගන්න. රේසරයක් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. රේසරයකුත් දාගන්න ඕනේ. ආයේ ලූප් සහිත පෑඩ් පැකට් එකක් දෙකක් වුණත් කමන්නේ නැහැ. වැඩි වෙන්නේ නැහැ. ලූප් සහිත පෑඩ් පැකට් දෙකක් දාගන්න. ඒ ටික තමයි අම්මට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ.